සමාජය මාව නිකන් දැක්කේ නිකන් කිසිම දෙයක් හරියට කරන්නේ නැති මෙලෝ වැඩක් නැති ළමෙක් විදිහට දැක්කේ. ඒක මට මානසික ගොඩක් බලපෑවා. උසස් පෙළ ඉවරලා අවුරුදු 7ක් යනකම් හරියට පාරක් හොයාගන්න හම්බුනේ නැහැ. නවසීලන්ත යන මොහොතේ මගේ තාත්තා මට කතා කරලා කිව්වා අවුරුදු 5ක් දෙන්නම් PR එක අරගෙන පෙන්නන්න කියලා. ඒ කියන්නේ එයා හිතුවා මං ගිහිල්ලා ඕන මාස 3කින් විතර ආපහු එයි කියලා. ඇයි ඔයාට නවසීලන්තයට යන්න හිතෙන්නේ? එතනදිත් මම ඇත්තටම කිව්වොත් ඒකට අහු වුණා. ඒ ඇපල් වත්තු වල අතු කපුවාම අතු අයින් කරන රස්සාවක් තමයි මට ඉස්සෙල්ලාම හම්බුනේ. දැන් දන ගගා වගේ යනවා. අන්තිමට දන ගහගෙන මේව වැඩ කරන්නේ නැහැ. ඒ වෙනකොට ඔයාට ඉංග්‍රීසි පුළුවන්ද? මම ස්ටුඩන්ට් කාලෙම ගත්තොත් කෑම වේල්වල ස්කිප් කරපුවා අනන්තයි අප්‍රමාණයි. එදා වතින් වියදම් කරගෙන වෙලින්ටන් ගිය මට අන්තිමට ඒගොල්ලන්ගේ රටේ හැමතැනම ට්‍රැවල් කරන්නේවට ෆ්ලයිට්ස් වලට ගෙව්වේ ඇකොමඩේෂන් වලට ගෙව්වේ කම්පැනි එකෙන්. නවසීලන්ත පුරවැසියෙක් එක්ක තමයි අපි මේ කතා කරන්නේ. මගේ පළවෙනි කම්පැනි එකේ අයිතිකරු තමයි අද මගේ IELTS overseas education ආයතනයේ කොටස්කරුවෙකුත් වෙලා ඉන්නේ. මේ වෙනකොට ලංකාවේ නවසීලන්තේ කාර්යාල තියෙනවා. ඔව් මම නවසීලන්තයට ගිහිල්ලා දැන් අද තව ගොඩක් අයව මේ පාරෙම යවනවනේ. මේ වෙද්දි කී දෙනෙක් විතර විදේශගත වෙලා තියෙනවද? 800කට වඩා ප්‍රමාණයක් විදේශගත වෙලා තියෙනවා දැන්. අදටත් මම ගරු කරන්නේ මගේ හාම් පුතා. එයා මට අවස්ථාවක් දුන්නේ. එයා මාව විශ්වාස කරා. ලංකාවේ කවුරුත් මාව විශ්වාස කරේ නෑ මං ඒ යන මොහොතේ. එදා අසමත් දරුවෙක් අද ජීවිතයේ සමත් චරිතයක්.